මේ වෙලාවේ යන්ගේ පස්සේ මකර රජවරු තුන්දෙනාම පන්නනවා. ඒ වගේම යන්න එයාලගෙන් පැනලා යන්න පටන් ගන්නවා. මකර රජවරු තරහින් කියනවා පොඩි අවජාතකයා මේ රජතුමා තමුන්න කෑලි වලට ඉරලා දානවා කියලා. ඉතින් යන් මෙයාලගේ ප්‍රහාර වලින් බේරෙන ගමන් හිතනවා ඇන්ග්‍රි බුද්දා ලෝටස් ෆ්ලේම් එක බලවත්. මේ තුන්දෙනාම 3 ස්ටාර් දෝෂෙන් මට්ටමේයි කියලා. මේ වෙලාවේ තුන්දෙනාගෙන්ම යන් පැත්තට විශාල ප්‍රහාර 3ක් එල්ල වෙනවා. ඉතින් යන් එහෙම කියා අපි අවසානය දක්වා සටන් කරමු කියලා ඇන්ග්‍රි බුද්දා රීඉන්කානේෂන් ප්‍රහාරය ක්‍රියාත්මක කරනවා. ඉතින් අර ප්‍රහාර 3 ඇවිත් යන් හැදුව බාධකේ වදිනවා. එක දිගටම යන්ගේ බාධකය අර ප්‍රහාර 3ේම ශක්තිය උරා ගන්නවා. ඊට පස්සේ යන් නාකියෝ ටික ආයෙම එක් ගන්නවා කියලා ප්‍රහාර 3ේම ශක්තිය මකර රජවරු පැත්තට යවනවා. මේ ප්‍රහාර වැදිලා පස්සට විසිවුණ මකර රජවරුන්ගේ ශරීර තුවාල වෙලා රන් පාට ලේ එළියට එනවා. ඉතින් නොත්කින් තරහින් ඒකව මරලා දාන්න කියලා ආයෙ යන් පැත්තට එනවා. ඉතින් යන් කියනවා තමුන්ට මාව මරන්න ඕනද? එහෙනම් මුලින්ම තව තමුන්ලගේ ඇටකප් ටිකක් කඩාගෙන ඉන්න වෙයි කියලා. යන්න වට කරන ගමන් නොත්කින් කියනවා කූඹියා තමුන්ගේ ජීවිතේ මෙතනින් ඉවරයි කියලා. ඒත් යන් මේ වෙලාවේ ආයෙ ජෙලෝ ස්ප්‍රින් ඩිවයින් ඇන්ගර් ප්‍රහාරය ක්‍රියාත්මක කරනවා. මේක දැකලා නැවතුන මකර රජවරු තුන්දෙනා ඉක්මනින් පැනලා යන්න පටන් ගන්නවා. ඒත් මේ තුන්දෙනාටම ඩිවයින් ඇන්ගර් ප්‍රහාරය ආයෙ වදිනවා. යන් ප්‍රහාරය ඉවර කරනවත් එක්කම එයා පිටිපස්සෙන් මතුවන නෝත්කින් මැරිලා යනවා කියලා යන්ගේ පපුවට පාරක් ගහනවා. නෝත්කින් කියනවා කොල්ල තමුන්ගේ ජීවිතේ මෙතන තියලා යනවා කියලා. ඊට පස්සේ නෝත්කින් යන්න තල්ලු කරගෙන ගිහින් බිත්ති එක හප්පනවා. යන්ගේ ශරීරය ඉහළ මට්ටමකට රිෆයින් වෙලා තිබුණේ නැත්නම් එයාව මරන්න මේ ප්‍රහාරය හොඳටම ප්‍රමාණවත්. ඒත් නෝත්කින්ව පුදුම කරමින් යන් නෝත්කින්ගේ අතින් අල්ල ගන්නවා. ඒ වගේම යන්ගේ අනිත් අතේ තවත් ෆයර් ලෝඩස් එකක් මතුවෙනවා. ඉතින් එහෙනම් ජීවිතයට ජීවිතයක් කියපු යන් නෝත්කින්ට ෆයර් ලෝඩස් එකෙන් පහර දෙනවා. ඉතින් නෝත්කින් එක පස්සට විසිවුණ ෆයර් ලෝඩස් එක පුපුරලා යනවා. මේ සද්දෙට හැමෝම මේ පැත්ත බලනවා. යන් මේ වෙලාවේ අමාරුවෙන් පපුව අල්ලන් හිටියා. බෝධි හાર્ට් එකේ ඉතිරි වෙලා තිබුණ බ්ලඩ් ලයින් ශක්තිය මේ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තිබුණා. යන් හිතනවා හොඳ වෙලාවට මගේ ළඟ තාම බෝධිසත්ව හાર્ට් එක තියෙනවා කියලා. ඉතින් තුවාලොන් නෝත්කින් ගිහින් කුළුණක වදිනවා. මේක දැකපු සවුත්කින් තරහින් කපටි කොල්ලා මම තමුම තල්ලා දානවා කියලා ආයෙත් වෙස්කින් එක යන් පැත්තට යනවා. ඉතින් යන් ආයෙ පැනලා යන්න හැදුවත් සවුත්කින්ගේ වලිගෙන් ප්‍රහාරයක් යන්ට වදිනවා. ඒකින් පස්සට විසුණ යන් පැත්තට වෙස්කින් ඇවිත් යන්ව ගිල ගන්න හදනවා. ඉතින් යන් අමාරුවෙන් වෙස්කින්ගේ කට අල්ලන් ඉද්දි වෙස්කින් යන්ට ශක්ති ප්‍රහාරයකින් පහර දෙනවා. මේ ප්‍රහාරයත් එක්ක යන් බිවට වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම මකරු දෙන්න යන් පැත්තට ආයෙත් එන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇස්සරිය සීයන් එයාගේ කඩුවට ශක්තියක් යවනවා. යවමින් චිල්ලින් ෆේරි සටන් ගන්න එක නවත්තලා කලබලෙන් ෂෝයන් කියලා කියනවා. ඉතින් යන්ව අල්ලගත්ත වෙස්කින් කියනවා අපි බලමු දැන් තමුන් මොකද කරන්න කියලා. ඉතින් යන් තරහින් එච්චරද තමුන්ට කරන්න පුළුවන් කියලා කියනවා. යන්ව තව තද කරන ගමන් වෙස්කින් අහනවා මරණයේ දොර ළඟ ඉඳගෙන කාම කතා කරනවාද කියලා. ඉතින් සවුත්කින් කියනවා ඉක්මනින් ඔකව මරලා දාන්න. අපිට තව සීයෙන් ගැන බලා ගන්න තියෙනවා කියලා. හැබැයි ඊළඟ මොහොතේ වෙස්කින් යන්ව අල්ලන් හිටිය අත දෙකට වෙලා යනවා. මකර ශරීරය හිතා ගන්න බැරි තරම් ශක්තිමත්. සාමාන්‍ය ප්‍රහාරයකට මේ වගේ අතක් කපලා දාන්න බෑ. ඒත් දෙකම වේදනාවෙන් කෑ ගැහුව වෙස්කින් මෙතනින් උඩට පියාඹනවා. ඉතින් මූණේ හිනාවක් එක්ක යන් බිමට වැටෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෙතෙන්ට ආව සීයෙන් යන්ව අල්ලගෙන කෙලින් ගන්නවා. සීයන්ගේ මේ වෙලාවේ ලොකු ප්‍රභාවයක් විහිදුණා. සීයන්ගේ අතේ තිබුණ කඩුව වටේට රන් පාට දියර මේ ශක්තියක් තිබුණා. සීයන් මේක අහසට දිගු කළාම මේකෙන් ලොකු ශක්තියක් වටේ ලැම් පිට වුණා. මේ ශක්තිය නිසා වෙස්කින් මකර ස්වරූපයෙන් මිනිස් ස්වරූපයට හැරුණා. ඒ වගේම නැගෙනහිර දූපත වට කරන් හිටිය ශක්ති බාධකයක් විනාශ වෙලා ගියා. වෙස්කින් පුදුමෙන් කියනවා ඒ ඩ්‍රැගන් ස්ලේයින් සෝඩ් එක තමුන්ට ඇත්තටම මකර ඝාතක අසිවත කැඳවන්න පුළුවන්ද? මේක වෙන්න බෑ. ඉතින් සීයන් කියනවා තමුන් බය නැතුව එයාව ඇල්ලුවද? මේ අධිරාජ්‍ය තමුන්ව සදාකාලිකව මකර සිරකට යවන්න නියම කරනවා. මෙහෙම කියලා සීයන් කඩුව වැනුවාම ඒකෙන් ශක්තියක් වටේටම පිට වෙනවා. ඒජින් මේක දැකලා අහසෙම දන ගහලා උතුම් මකර අධිරාජ්‍ය කියලා කියනවා. අනිත් දූපත්වල අයත් මේ ශක්තිය දිහා පුදුමෙන් බලන් හිටියා. ජූලිස් සටන් කරන එක නවත්තලා කියනවා දෙව්ලොව අපේ ට්‍රයිබ් එකට ආශිර්වාද කරනවා. අධිරාජ්‍ය සීයන්ට මෙච්චර පොඩි වයසකදී මේ අසිපත කැඳවන්න පුළුවන්. පෞරාණික වොයිඩ් මකර ගෝත්‍රය අනිවාර්යෙන් ආයෙ නැගිටිනවා. මේ වෙලාවේ සටන් කරන එක නැවතුව ෆෙස්ටල්ට හැමෝටම මෙහෙන්න කියනවා. මකර ඝාතක අසිපත නැවත මතු වුණා. සත්‍ය මකර අධිරාජ්‍ය කවුද කියන එක දැන් පැහැදිලි. තමුන්ලා තාම ඇත්ත පිළිගන්න ලෑස්ති නැද්ද? මේ කතාවත් එක්ක මකර දූපත්වල ගොඩක් අය අහසෙම දන ගහලා කියනවා අපි මකර අධිරාජ්‍යයට ආචාර කරනවා. අපි අනිත් මකර දූපත්තුනේ පව්කාරයෝ. අපි මකර අධිරාජ්‍යගේ සමාව දෙනවා කියලා. යවමින් චිල්ලින් ෆේරි මේ දිහා hina වෙලා බලන් හිටියා. ජූමෝ පුදුවෙන් කියනවා මේ අසිපතත් එක්ක මකර අධිරාජ්‍යගේ මට්ටම හොලවන්න බැරි එකක් වෙනවා. නැගෙනහිර දූපත අනිවාර්යෙන් අනිත් දූපත් යටත් කරගන්නවා. මෙහෙම කියපු ජූමෝ දන ගහලා කියනවා අපි මකර අධිරාජ්‍යයට ගෞරව කරනවා කියලා. මේ වෙලාවේ රන් පාට දියර මේ ශක්තියක් සීයන්ව වට කරගන්නවා. ඒත් වෙස්කින් තරහින් කියනවා පොඩි කෙල්ල තමුන්ට කවුද ඔය අයිතිය දුන්නේ? මම මේක පිළිගන්නේ නෑ. ඒත් සවුත්කින් මේක හොඳ දෙයක් නෙවෙයි ඉක්මනින් යන්න කියලා මෙතනින් පැනලා යන්න පටන් ගන්නවා. ඉතින් වෙස් කියනොත් ඒ පැත්තට පැනලා යන්න පටන් ගන්නවා.
මේක දැකලා සීයෙන් කියනවා මගේ දයාබර මාමලා ඔයාලගේ වැඩ ඇත්තටම මාව කලකිරෙව්වා. මකර නෑයන් විදියට ඔයාලා හරිනම් ජාතිය නැගා සිටවන්න වැඩ කරන්න ඕන. ඒත් ඔයාලා කන්න දීපුවත හැපා ගෑවා. ඒ වගේම ෆීනික්ස් ට්‍රයිබ් එකත් එක්ක එකතු වෙලා අපේ අවුරුදු දසදහස් ගානක උරුමය විනාශ කළා දාන්න කුමන්ත්‍රණය කළා. තමුල වෙනුවෙන් සටන් කළා මැරුණ සෙබළු දිහා හැල්ල බලනවා. තමුල් එයාලට සාධාරණයක් කළාද? තමුල මකර ගෝත්‍රයට සාධාරණයක් කළාද? සීයන් මෙහෙම කියලා තව අසිපත් ප්‍රහාරයක් ලෑස්ති කරද්දි අසිපත වටේ අවකාශය දෙකඩ වෙලා යනවා. ඊට පස්සේ විශාල අසිපත් ප්‍රහාරයක් මකර රජවරු දෙන්න පැත්තට ආයිත් එල්ල වෙනවා. මේකෙන් බේරෙන්න හිතලා සවුත් කින් එයාගේ ඉස්සරහා ශක්ති බාධකයක් හදනවා. ඒත් මේ බාධකය ලේසියෙන් දෙකඩ කරගෙන ආවාර ප්‍රහාරය සවුත් කින්ගේ වදිනවා. ඉතින් වේදනාවෙන් කෑ ගැහුව සවුත් කින් වගේම වෙස්ට් කින් ආයෙ මෙතනින් පැනලා යන්න පටන් ගන්නවා. මේ දිහා බලන් යන් කියනවා එක්ස්ටර්මිනේෂන් ෆයර් ඕඩර්ස් එක රජවරු තුන්දෙනාට තුවාල කළා විතරයි. ඒ සීයන්ගේ එක කඩු පාරකින් වෙස්ට් කින් මැරෙන්නම ගියා. ආයෙ සීයන් කියනවා මේ අධිරාජ්‍ය කමුලට යන්න පුළුවන් කියලා කිව්වද? මෙහෙම කියපු සීයන් ඉස්සරහට යන්න පටන් ගන්නවා. එයා තියෙන හැම අඩියකදම එයා ලොකු දුරක් ගමන් කරනවා. ආයෙ සීයන් අසිබත් ප්‍රහාරයක් යවන්න හදද්දි එයාගේ කෙස් රොදස් සුදු පාටට හැරෙනවා. මේක දැකලා කලබුලුනේ යන් කියනවා මේ අසිබතන් සීයන්ගේ ජීව ශක්තිය උරා ගන්නවා කියලා. ඉතින් සීයන් යවුව මේ අසිබත් ප්‍රහාරයත් හැමදේම දෙකට කරගෙන මකර රජවරු පැත්තට යනවා. මේක දැකපු සවුත් කින් තරහින් කියනවා නපුරු කෙල්ල මම තමුන්වත් මාත් එක්කම වලට අරන් යන්නම්. මෙහෙම කියලා රජවරු දෙන්නම එසන්ස් රුධිරය එළියට ගන්නවා. මේ එසන්ස් රුධිරයෙන් එයාලා වටේට රන්පාට මකර අධිරාජ්‍ය ගණ්ඩාරයක් හැදෙනවා. ඒ සීයන්ගේ ප්‍රහාරය ඇවිත් ඩ්‍රැගන් එම්පරර් බෙල් එකේ වැදුනාම බෙල් එක දෙකඩ වෙනවා වගේම සවුත් කින්ගේ කකුලත් වෙන් වෙලා යනවා. සීයන් කියනවා ද්‍රෝහියෝ තමුල මකර අධිරාජ්‍යගේ බලය ලබන්න සුදුසු නෑ. මෙහෙම කියපු සීයන් තවත් අසිබත් ප්‍රහාරයක් සූදානම් කරනවා. ඒත් මේකෙන් සීයන්ට හානියක් වෙනවා කියලා දන්න යන් කියනවා සීයන් ඕනවට වඩා මහන්සි වෙන්න එපා කියලා. ඒ ටිකක් අමාරුවෙන් වුණත් තරහින් මම හොඳින් කියපු සීයන් තවත් අසිබත් පාරක් මකර රජවරු පැත්තට යවනවා. මේක දැකලා පුදුමයෙන් වගේම බයෙන් සවුත් කින් කියනවා හැමදේම ඉවරයි කියලා. ඒත් දෙකපාරක් මෙතනින් මතුවන නෝත් කින් අපි යමු කියලා අර දෙන්නවත් තරම් පැනලා යන්න පටන් ගන්නවා. රජවරු තුන්දෙනා අවකාශීය පැල්මකට ඇතුල් වුණත් සීයන්ගේ ප්‍රහාරයත් ඒ පැල්මට ඇතුල් වෙනවා. ඊට පස්සේ විශාල පිපිරීමක් එක්ක අර අවකාශීය පැල්ම වැහිලා යනවා. මේ දිහා බලන් ජූමෝ පුදුමෙන් කියනවා මකර රජවරු පෙරදුනා කියලා. ඒත් එක්කම අනිත් දූපත්වල ගොඩක් අය බය පැනලා යන්න පටන් ගන්නවා. හැබැයි තවත් ගොඩක් අය සීයන් ඉදිරියේ දනනවනවා. සීයන් කියනවා පෞරාණික වොයිඩ් මකර ගෝත්‍රයේ යුද්ධය මෙතනින් ඉවරයි කියලා. ඉතින් හේචින් කියනවා පෞරාණික වොයිඩ් මකරුන්ට දෙව්ලොව ආශිර්වාද කරනවා කියලා. නැගෙනහිර දූපතේ අය ජයഘോഷා කරනවා මකර අධිරාජ්‍යයට දීර්ඝායුෂ කියලා. මේ වෙලාවේ සීයන් ළඟට ගිය යන් සුබ පැතුම් කියලා කියනවා. ඉතින් යන් පැත්ත බලලා hina වුණ සීයන්ට කැස්සක් එනවා. යන් ඉක්මනින් ගිහින් සීයන් අල්ලගෙන කියනවා මකර ඝාතක අසිපතෙන් ඔයාගේ ජීව ශක්තිය ගෙල ගන්නවා කියලා. ඉතින් සීයන් කියනවා මම තමා මකර අධිරාජ්‍යා. මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් ඇත්තටම ඔයා තමා හොඳ තත්වයක නැත්තේ. ඉතින් යන් පිල් එකක් එළියට අරන් මේක කාලා ඉන්න. මේ ඔයා කැමතිම බෙහෙත් පිල්ලක් කියලා කියනවා. සීයන් hina වෙලා කියනවා ඔයා තාම මට පොඩි ළමයෙක්ට වගේ සලකන්නේ. මෙහෙම කියලා සීයන් පිල්ලෙක් කටේ දා ගන්නවා. ඊට පස්සේ සීයන්ට ආයෙත් කැස්සක් එනවා. ඒත් එක්කම මෙතෙන්ට නැගෙනහිර දූපතේ අය ඇවිත් ආචාර කරනවා. කිල්ලින් වගේම ෆේරිත් සීයන් ළඟට ඇවිත් සීයන් හොඳින්ද කියලා අහනවා. යන් කියනවා එයාට හානියක් නැහැ. එයා දැන්නම පිල් එකක් ගත්තා. ඉතින් සිල්ලින් යන්ගෙන් අහනවා ඔයාට කොහොමද කියලා. යන් උත්තර දෙනවා මට බරපතල නැහැ කියලා. මේ වෙලාවේ ෆස්ට් එල්ල උගුර පහදලා උත්තමව වෙන්නේ කියලා කියද්දිම සීයන් දුර්වල ගතිය පැත්තකට දාලා ගාම්භීර පෙනුමක් කරන් අහනවා එල්ඩර් චින්ෂන් නැගෙනහිර දූපත දැන් ආරක්ෂිතද කියලා. ඉතින් සීයන්ට ආචාර කෙරුව චින්ෂන් කියනවා දැන් දූපත ආරක්ෂිතයි. මකර දූපත් උනේ ගොඩක් අය පැනලා ගියත් තවත් ගොඩක් අය මෙහෙ නතර වෙන්න තීරණය කළා. ඉතින් සීයන් කියනවා දැනට එයාලව පිළිගන්න. හැබැයි එයාලා ගැන ඇහැ ගහගෙන ඉන්න. එයාලා අතර ඔත්තුකාරයෝ ඉන්න පුළුවන්. ඉතින් චින්ෂන් කියනවා මකර රජවරු ජීවත් වෙලා ඉන්නකම් අපේ එකතු වීමට ලොකුම බාධකයේ විදියට අනිත් දූපත් තුන තියනවා කියලා. ඒත් සීයන් කියනවා මම බටහිර දකුණු රජවරුන්ගේ අත් කකුල් කපලා දැම්මා. එයාලට සුව වුණත් එයාලගේ ශක්තිය ගොඩක් අඩු වෙයි. නෝත් කින්ට තනියම ලොකු දෙයක් කරන්න බෑ. නැගෙනහිර දූපත ආයෙ ශක්තිමත් වුණාම අපි ප්‍රතිප්‍රහාරයක් දියත් කළා. පෞරාණික මකරු එක්සේසත් කරමු. මේ කතාවට ආචාර්ය කෙරුව චින්ෂන් ඇතුළු කට්ටිය කියනවා අපි ඉක්මනින් මේ දේවල් ගැන බලා ගන්නම් කියලා. ඉතින් යන් සීයන් දිහා බලලා කියනවා ඉස්සර හිටිය පෙරේත කෙල්ල මේ වගේ බලවත් කෙනෙක් වෙයි කියලා මට කවදාවත් හිතාගන්න බැරි වුණා කියලා. ඉතින් සීයන් යන් දිහා බලලා මොකද කියලා අහනවා. යන් hina වෙලා කියනවා මකර අධිරාජ්‍ය උත්තමාවිය ඇත්තටම ලොකු තේජසක් පෙන්නනවා කියලා. ඉතින් සීයන් කියනවා මම ඔයාට ලොකුකම් පෙන්වන්න ගියේ නෑනේ. ඔය වගේ කතා කියන්නේ මොකටද? අනික ඔයා දැන් මම ඉන්න පෙනුමට කැමති නේද කියලා. මේ කතාවට යන් කියනවා පොඩි කරදරකාරයා විකාර කියවන්න එපා කියලා. ඉතින් මේ කතාවට ෆේරි චිල්ලෙනු මූන්ට මූණ බලාගෙන හිනාවක් දානවා. ඉතින් hina වුණ සීයන් කියනවා ෂෝයන් ඔයාට ස්තුතියි.
ඔයා කලින් මකර රජවරු තුන්දෙනාව නවත්තන් හිටියේ නැත්නම් වගේම එයාට දරුණු තුවාල කළේ නැත්නම් මගේ වැඩුණු නැති මකර ඝාතක අසිවතට එච්චර හානියක් කරන්න බැරි වෙනවා කියලා. ඉතින් අමාරුවෙන් ඒකට ස්තුති කරන්න ඕන නැහැ කියපු යන් කලන්තේ දාලා බිම් වැටෙනවා. ඊට පස්සේ අපිට මාස 3කට පස්සේ මකර දූපත බලා ගන්න පුළුවන්. ෆේරි චිල්ලින් දෙන්න ටිකක් අවුලෙන් ඉන්නවා වගේම චිල්ලින් කියනවා මාස 3ක් ගත වුණා. ෂොයන් තාම එළියට එන පාටක් නැහැ. ඉතින් ෆේරි කියනවා එයාට මේ පාර දරුණු තුවාල සිද්ධ වුණා. එයා මැරෙන්නම ලං වුණා. එයා හරියට සුව වෙන්න ඕන. එතකොට එයාට පස්සේ එකකින් අතුරු ප්‍රතිඵල තියෙන එකක් නෑ. යන් මේ වෙලාවේ කල්ටිවේට් කරන ගමන් හිටියා. යන්ගේ බෝඩි හાર્ට් එකෙන් එක දිගටම ශරීරයට බ්ලඩ් ලයින් ශක්තිය ඇතුළු වුණා. මේ වෙලාවේ ෆේරි ඉන්න තැනට ආව සීයන් අහනවා යන්ගේ මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. ෆේරි නෑ කියලා ඔළුව වන්නවත් එක්කම ඈතින් ලොකු පිපිරීම් සද්දයක් එනවා. මේ වෙලාවේ යන්ගේ ශරීරයෙන් ලොකු ශක්තියක් අහසට වීදෙනවා. මේක දැකලා නැගෙනහිර දූපතේ පුදුමෙන් අහනවා මේ මොකද වෙන්නේ කියලා. සියන් හැමෝටම කියනවා කලබල නොවී ඔයාලගේ මුරපොළවල් වලට යන්න කියලා. ඊට පස්සේ අර ශක්ති ධාරාව පැත්ත බැලුව සියන් කියනවා මම බැලුවා එයා මෙච්චර කල් සුව වෙන්නේ නැහැ කියලා. එයා මට්ටම් වැඩි කරගන්නවා. ෆේරිත් කියනවා මේ මාස 3 අපිට ලොකු හිස්සරදයක් වුණා කියලා. මේ වෙලාවේ එයන්ගේ ශරීරයෙන් තවත් ශක්තියක් පිට වෙනවා. මේක දැකලා මකර සෙබළු කියනවා මේ ඩ්‍රැගන් ෆීනික්ස් ලේබලපත් ශක්තිය. එයා අපෙන් කෙනෙක් නෙවෙයි. එයාට අපේ රුධිරය තියෙන්නේ කොහොමද? සියනුත් කියනවා මේ ඇත්තටම මකර ෆීනික්ස් බ්ලඩ් ලයින් ශක්තිය. ඒත් ඒකට තවත් බලයන් එකතු වෙලා තියෙනවා කියලා. මේ වෙලාවේ අහසට ආව යන් ශක්තියක් පිට කළාම විශාල ජල කඳන් අහසට නැගෙනවා. ඒ වගේම යන් 2 ස්ටාර් දෝෂයෙන් මට්ටමට පත් වෙලා තිබුණා. ඊට පස්සේ යන් 100න් ඉන්න තැනින් මතුවෙනවා. ෆේරි hina වෙලා කියනවා 2 ස්ටාර් දෝෂයෙන් මට්ටම ඔයාගේ මට්ටම උසස් වුණා කියලා. යන් කියනවා දැන් මගේ ශරීර ශක්තිය පෞරාණික වොයිඩ් මකර ශරීරයකට සම කරන්න පුළුවන්. මේ වෙච්ච සටන මට සැඟවුණු ආශිර්වාදයක්. ඉතින් චිල්ලෙනුත් යන්ට සුබ පතනවා. යන් 100න් දිහා බලලා හිතනවා තේන විදියට 100න්ට සුව වෙලා වගේ කියලා. ඊට පස්සේ යන් අහනවා මම කොච්චර කාලයක් කුහුණුවෙන් වල හිටියද කියලා. ෆේරි කියනවා මාස 3කට වැඩි හරියටම දවස් 100ක් කියලා. මේකෙන් ටිකක් පුදුමන යන් අහනවා රිලයන්ස් එකෙන් මොකක් පණිවිඩයක් තියනවද කියලා. ඉතින් 100න් කියනවා යාවචෙන් දවස් 2කට කලින් ඔයාට ඉක්මනින් පැවිලියන් එකට එන්න කියලා පණිවිඩයක් යවලා තිබුණා කියලා. ෆේරි කියනවා පියුරිෆයින් ඩිමෝනික් ලෝඩස් ෆ්ලේම් එක මතුවෙනවා. ඒ වගේම සෝල් වල ගියා ලොකු වැඩකට ලෑස්ති වෙනවා කියලා. ඉතින් යන් කියනවා අපි තවත් පරක්කු නොකර ඉක්මනින් ෆෝලින් ස්ටාර් පැවිලියන් එකට ගිහින් සෝල් වල ගැනයි ෆ්ලේම් එක ගැනයි බලාගන්න විදිය කතා කරගමු කියලා. මේ කතාවට ලොකු සතුටකින් සීයන් කියනවා හොඳයි එහෙනම් මාත් ඔයාලත් එක්ක එනවා කියලා. ওই විදියට අදට කතාව ඉවර වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.